හයි ගයිස්, ඉතින් ඔයාලට කොහොමද? ගෙදර ඉඳලා අවුරුදු නිවාඩුවෙන් පස්සේ මම මේ විදිහට තමයි කැම්පස් එකට ආපහු යන්නේ. ඇත්තටම ලොකු සතුටක් නෑ. මොකද ඉතින් අවුරුද්දට කට්ටියත් එක්ක ගෙදර ඉඳලා මේ විදිහට එක්සෑම් එකටම ආයි කැම්පස් එකට යන්න ඕන නිසා ඔන්න ඉතින් සුපුරුදු විදිහට මිහින්තලයට ලං වුණා. දැන් ඉතින් බස් එකෙන් නැගිටලා මේ හරියෙන් බහින්න ඕනේ. ඉතින් මිහින්තලේ ටවුන් එකෙන් බැහැලා කැම්පස් එකට පුංචි දුරක් තියෙන්නේ. ට්‍රීවිල් එක යනවනම් රුපියල් 200ක වගේ දුරක්. ඉතින් මෙන්න මේ විදිහට මම කැම්පස් එකට යනවා. දැන් ඉතින් අපි ඉන්නේ සෝමාදේවි හොස්ටල් එකේ. දැනටමත් ළමයි පාඩම් කරන්න පටන් අරගෙන, මොකද මේ දවස්වල හැමෝටම එක්සෑම් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එපාම වෙන එක තමයි මේක. මොකද තට්ටු 4ක් එනවා කියන්නේ ඇත්තට මේක ලේසි පහසු දෙයක් නන් නෙමෙයි. මගේ අනිත් යාළුවෝ හැමෝම ඇවිල්ලා ඉන්නේ. මොකද මම තමයි හැමදාමත් රූම් එකට අන්තිමටම එන්නේ. ඉතින් යාළුවා නම් ඇවිල්ලා පාඩම් කරන්න පටන් අරගෙන රූම් එක අස් කරලා එහෙම ඉවර වෙලා තමයි මේ තියෙන්නේ. ඉතින් මම ගොඩක් උදෙන්ම ආව නිසා බල්කනියට ගිහිල්ලා බලනකොට හරියම ලස්සනට තමයි මෙතෙන්ට මේ view එක පේන්නේ. හවස් වෙති පේන්නේ මෙන්න මේ විදිහට. බලන්න ළමයි කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මගේ ඉදිරි යාළුවෝ තුන්දෙනාත් එක්ක අපි ගියා විහාර මහදේවි හොස්ටල් එකට. මේකේ ලොකු ස්ටඩි ඒරියා එකක් තියෙනවා පාඩම් කරන්න. ඒ නිසා ඉතින් අපි එක්සෑම් කාලෙට මේ ස්ටඩි එකට තමයි යන්නේ. එක්සෑම් එකට කලින් කොච්චර දවසක් පාඩම් කරන්න තිබ්බත් ඒ එක දවසකවත් ලොකුවට වැඩක් කරන්නේ නැතුව එක්සෑම් එක අද හෙට කියලා තමයි අපි ලොකුවටම පාඩම් කරන්න ගන්න. ඉතින් මේත් එහෙම අවස්ථාවක්. දැන් තමයි තේරෙන්නේ පොත බැලුවාම ඇත්තටම තව කොච්චර දේවල් පාඩම් කරන්න තියෙනවද කියලා. ඉතින් පාඩම් කරපු සියලු දැනුමත් අරගෙන දැන් අපි මේ එක්සෑම් එකට යන්න හදන්නේ. අද තමයි අපේ 3-2 එකේ පළවෙනිම එක්සෑම් එක තියෙන්නේ. ඉතින් එක්සෑම් එක ඉවර වෙලා අපි ගියා මිල්ක් බාර් එකට මොනවා හරි කන ගමන් තේ එකක් බොන්න. මොකද ඉතින් අපි 4 දෙනාත් හම්බුනේ ගොඩ කාලෙකින් ගොඩක් දේවල් තිබ්බ අපිට කතා කරන්න. ඉතින් එදාම හවස තමයි අපි ගොඩක් හවස් වෙලා කටුසෑයටත් ගියේ. ඇත්තටම එක එක්සෑම් එකක් ලියලා ඊට පස්සේ අපිට දැනුනේ නිකන් වැකේෂන් වගේ. මොකද එක එක්සෑම් එකකින් පස්සේ දවස් 10ක් තිබුණා අනිත් එක්සෑම් එක තියන්න. ඉතින් ඒ නිසා අපි හවස කටුසෑයට ගිහිල්ලා ටිකක් නිදහසේ හිටියා. අද අලුත් දවසක් ළමයි. අලුත් දවසක් කියන්නේ අද හරිම ලස්සන දවසක්. මොකද අද තමයි රජරට එරබුදු වසන්තය තිබුණේ. ඉතින් අපි 4 දෙනා මෙන්න මේ විදිහට ලස්සනට ලෑස්ති වෙලා යන්නේ අපේ අවුරුදු උත්සවයට. එහෙනම් සියලු සහෝදරයන් සූදානම්ද? අර කොට නැවිලා. අපි තරගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. 1යි 2යි 3යි. අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයා හොතරගේ නිමාවටපත් වෙනවා. යාළුවා ජයග්‍රාහකයා අද දවසේ 2026 රජරට ඉතින් එදා හරිම ලස්සන දවසක්. හරි ලස්සන මතක ටිකක් අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විදිහට තමයි එදා දවස ගෙවිලා අවසන් වුණේ. ඉතින් මේ දේවලුත් එක්ක ආයෙත් අපිට ඉතින් එක්සෑම් කාලෙක ඉන්න කියන එක අපිට මතක් වෙන්නේ මෙන්න මේ විහාරේ ස්ටඩියට ආවට පස්සේ. ඔයාලට පේනවා ඇති මේ විහාරේ ස්ටඩිය ඇත්තටම කොච්චර ලොකුද කියලා. අනිවාර්යෙන් රජරට කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයා විහාර ස්ටඩි එකට ඇවිත් තියෙනවා. මොකද මෙතනට ගොඩක් ළමයි පාඩම් කරන්න එනවා.
තවත් අලුත් දවසක් උදා වුණා යාළුවනේ. ඉතින් ඒ දවස පටන් ගත්තෙම මෙන්න මේ රසම රස බත් එකකින්. අපේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මෙන්න මේ විදිහට බත් එකක් අපිට එවලා තිබුණා. ඇත්තට මේක මාර රසයි. අපි ඉතින් ගොඩක් ආසාවෙන් ඒක රස කර කර කෑවා. ඉතින් අපේ රසිකගේ අම්මා තමයි මේ බත් එක අපිට ගොඩක් දුර ඉඳලා එවලා තිබුණේ. තවත් දවසක අපි එක්සෑම් එක ලියලා හවස ගියේ අපේ කැම්පස් එකේ තියෙන මෙන්න මේ පූල් එකට. ඇත්තටම මේ එක්සෑම් දවස් ටිකේදී ලොකු ස්ට්‍රෙස් එකක් දැනුන්නේ නැහැ කලින් එක්සෑම් වල තරම්. මොකද එක සබ්ජෙක්ට් එකක් තිබිලා අනිත් සබ්ජෙක්ට් එක තියන්න ලොකු දවසක් තිබුණා. ඉතින් ඒ අතරතුර දවස්වල මට ගෙදර යන්නත් පුළුවන් වුණා. මොකද ඉතින් එක්සෑම් එකට කොච්චර දවස් තිබ්බත් එක්සෑම් එකට දවස් දෙකක් තියලා තමයි අපි වැඩ පටන් ගන්නේ. මේ තියෙන්නේ මම ගෙදර දුවන් යන්න හේතුව. ඇත්තටම මම එන්නේ කවදද කිය ඇඟිලි ගණගෙන ඉන්න කෙනා තමයි මෙන්න මෙයා. ඒ වගේම තමයි අපේ පවුලේ අය. මම දවස් දෙකක් නැති වුණත් අපේ අම්මට ඒක දැනෙන්නේ හරියට නිකන් මාසයක් වගේ. ඉතින් ඒ නිසා ලොකු දුරකුත් නැති නිසා මම පුළුවන් හැම වෙලාවෙම ගෙදර එනවා. ඉතින් ඔය ඔක්කොම දේවල් ඇස්සේ ආයෙ එක්සෑම් එක ලං වෙද්දී විහාරේ ස්ටඩිය පිහිට විතරයි තියෙන්නේ. ඉතින් මගේ යාළුවා හැරෙන්නත් කලින් මම මේ ආපහු දුවන්නේ විහාරේ ස්ටඩියට. මොකද හෙට එක්සෑම් ළමයි. තව සබ්ජෙක්ට් දෙකයි තියෙන්නේ කියලා දැනනකොට නම් ලොකු සතුටක් දැනෙන්නේ. ඉතින් කොහොම හරි මේ දවස් දෙකත් අනිවාර්යෙන්ම ගෙවෙයි. මොන වුණත් මේ vlog එක ඔයාලා බලද්දී මගේ මුළු එක්සෑම් එකම ඉවරයි කියලා මතක් වෙද්දි මට මාර සතුටක් දැනෙන්නේ. ඉතින් පහවදා උදේ අපි ගියේ මෙන්න මේ වර්ක්ෂොප් එකට. මේ වර්ක්ෂොප් එක කරේ සිරස TV එකයි සිරස FM එකයි එකතු වෙලා. ඉතින් ඒක ඇත්තටම අපිට වෙලා ගොඩක් වටිනවා. ඉතින් අපි මේ වර්ක්ෂොප් එකට ගිහිල්ලා තමයි ආය පාඩම් කරන්න ගියේ. මේ ඉන්නේ ඉතින් මගේ හොඳම යාළුවා මනි. ඉතින් තව දෙන්නෙක් ඉන්නවා. එයාලත් ඉතින් පාඩම් කරනවා. මම පෙන්නන්නම් ඒ දෙන්නවා. මේ එක්සෑම් දවස් ටිකේම මාත් එක්ක ආවේ මගේ මෙන්න මේ යාළුවෝ තුන්දෙනා තමයි. අද මෙතනින් යන්න ඉතින් මාර සතුටුයි. මොකද හෙටින් අපිට එක්සෑම් එකම ඉවරයි. මුළු එක්සෑම් එකම ඉවර වුණාට පස්සේ ලස්සන gift එකක් අපිට ලැබුණා. ඒ තමයි මෙන්න මේ සරසවි සිරස ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක කරේ සිරස TV එකයි සිරස FM එකයි එකතු වෙලා. ඇත්තටම එදා දවස අපිට අමතක කරන්න බැරි ලස්සන මතක ගොඩක් එකතු කරලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි එදා දවස ගෙවුනේ. वृक्ष देवतावन तिम පැටි පනුගසයි මල් පිපුණු සීතල නින්න භූමියේ ඇටකටු සතර දියන් කඩ අහිමිව විලාපය නගයි ඉබරක්නක ගැවසුණු චන්ද සූර්යයි පෙදුම් ස්වර්ගයේ පනරම් මාලිගාවුදු යුක්තකට අදි රුක්සින් සත්තුමත
බිම බිඳුවේ මිරිගුවමට හැමදාම ඇස් පැන්නුම් කෙරේ රැඳගන්නද හැමදේම වෙන සීමාවන් රස බලද්දි ආදරේ වෙන යනවාමයි ගුව ඔබටත් අහසේ වෙන සීමාවන් රස බලද්දි ආදරේ වෙන යනවාමයි ගුව ඔබටත් අහසේ ඔබ කී සුතමයි තුක සුලංගනවා මංගාව එලිති නබවා ගංගාව ඔහේ ගංගා ගංගාව ඔහේ කියක් මගේ හිතින් තවත් කෙනෙකු එමක් කතාරසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුණු මාවෙත එන්න පෙරසේ ඉතින් මේ විදියට තමයි එදා දවස වගේම එක්සෑම් මාසෙම අවසන් වුණේ. මේ ගෙවෙන්නේ අපි කැම්පස් එකේ ඉන්න අවසන් මාස කීපය නිසා මේ මතක හරි ලස්සනට අපි එකතු කරනවා. ඉතින් ජීවිතේට මේ වගේ ලස්සන මතක ගොඩාරියක් එකතු කරගන්න පුළුවන් මේ කැම්පස් ජීවිතෙන්. එහෙනම් ආය දවසක මේ වගේ vlog එකකින් අපි හමු වෙමු. අතට මං ගිහින් එන්නම්. bye bye. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරන්නත් අමතක කරන්න එපා.